welcome to our YouTube channel. අද vlog එක ඇත්තටම වෙනස් එකක්. මම දැන් එයාපෝට් එකේ ඉන්නේ. අපි ලංකාවට යන vlog එක තමයි අද ඔයාලත් එක්ක මම share කරගන්න හදන්නේ. මේකේ මේ vlog එකේ තියෙන විශේෂත්වය තමයි මම යන්නේ තනියම නෙමෙයි. දැන් මේ අවුරුදු 3ක් විතර වෙනවා මම ඇවිල්ලා. ඒ ආපු හැම පාරම තනියම තමයි travel කරේ. අද මගේ පරියට හසුවෙන් ඉන්නවා. අපි දෙන්නම තමයි ලංකාවට යන්නේ. ඉතින් මේ ලංකාවට යන ගමනේ අපි කොහොමද මෙහි එයාපෝට් එකෙන් යන්නේ? ඒ හැමදේම මම vlog එකකින් ගේන්න කියලා බලුවේ. බලමු vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. තව දෙයක් තියෙනවා. දැන් අපි මම ජෙට්ටවලින් යන්නේ. ඉතින් මට ෆ්ලයිට් එකක යන්න තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ලිට් ෆ්ලයිට් එකක් තියෙනවා. ඉතින් ඕමාන් වලට ගිහිල්ලා තමයි මට ලංකාවට ෆ්ලයිට් එක ගන්න තියෙන්නේ. ඉතින් බලමු කොහොමද මම මෙතනින් මගේ වැඩ ටික කරගන්නේ කියලා. ඇත්තටම ගොඩක් හැපි හස්බන්ඩ් එක ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන එකක් මගේ. ඉතින් අපි බලමු කොහොමද එන්නේ කියලා. දැන් අපි මේ ලැගේජ් ටික දාන්න තාම අපේ ගේට් එක ඕපන් නැහැ. දැන් මේ ටයිම් එක 1යි වෙලාව. අපිට ෆ්ලයිට් එක තියෙන 5ට. අපි දැන් බෑගේජ් ටික දාන්න ටිකක් මෙතනට වෙලා ඉන්නවා. ගේට් එක ඕපන් කරනකන් අද වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් ලැගේජ් කරලා ඉවරයි බඩු. දැන් අපි අපේ ෆ්ලයිට් එකට තව ටයිම් තියෙනවා. තාම 2:16යි මෙහි වෙලාව. අපි දැන් ෆ්ලයිට් එකට යන්න හදන්නේ බෝඩින් වෙන්න. එන්න. යා. Hi. අපි දැන් බෑගේජ් ටික දාලා බෝඩින් වෙලා ඉන්නේ. ෆ්ලයිට් එකට තව පැය 2ක් විතර තියෙනවා. අපි කලින් ආවේ. දැන් මේ ටිකේ පොඩ්ඩක් එයාපෝට් එකේ මට මාර බඩගින්නක ඉන්නේ. තව ටිකකින් මොනවා හරි කන්න ඕන ගිහිල්ලා. මේ ෆ්ලයිට් එකට මාර සෙනගක් එනවා. Hi guys, ඉතින් මම හිතුවා මෙතන ඉඳලා මගේ voice cut එක දෙන්න ඕන කියලා. ඉතින් අපි දැන් පළවෙනි ෆ්ලයිට් එක තිබ්බේ මට ජෙද්දා to මස්කට්.
ඕමාන් වලට. ඉතින් අපි ওই ෆ්ලයිට් එකේ යන්න බෝඩින් වෙලා අපි බස් එකෙන් තමයි ෆ්ලයිට් එකට එක්කන් ගියේ. ඊට පස්සේ අපි එතන ෆ්ලයිට් එකේ ඉඳලා මට හරියටම ටයිම් එක නම් මතක නැහැ. එතකොට කොහමද පැය 2කට අඩු වගේ කාලයක් වගේ තමයි මට මතක. අපි ඕමාන් වලට ගියා. ඊට පස්සේ අපි ඕමාන් වලින් බැහැලා ඩියුටි ෆ්‍රී එකෙන් හස්බන්ඩ්ට ගන්න බඩු වගේක් තිබ්බා. අපි ඒ ටිකත් අරගෙන තමයි ඕමාන් වලින් ලංකාවට ෆ්ලයිට් එක ගත්තේ. ඉතින් ඇත්තටම මේක ට්‍රාන්ස්ලේට් එකක් හින්දා පැය ගානක ගමනක්. ඉතින් හරිම ටයර්ඩ්. මම මේ වීඩියෝ එක කරන් හදන්නේ මම ලංකාවට ඇවිල්ලා පහුවදා වගේ. ඉතින් ඒ තරමටම හරිම මහන්සි. ඉතින් ওই විදිහට තමයි එදා අපේ ගමන යෙදුනේ. මට මේක විශේෂත්වයක් තියෙන්නේ මං හස්බන්ඩ් එක ට්‍රැවල් කරපු එක මං අර කලින් කිව්වා වගේ. මොකද මේ මම කලින් ට්‍රැවල් කරලා තිබ්බා. ඒ වුණාට නමුත් හස්බන්ඩ්ට මට එකට ට්‍රැවල් කරන්න එකපාරක්වත් අවස්ථාවක් උනේ නෑ. මොකද ගොඩාක් වෙලාවට මම තනියම ආවා. හස්බන්ඩ් තනියම ආවා. එහෙමයි. ඉතින් ඒකින්ද මට එදා දවසේ ගොඩාක් අමතක කරන ලස්සන දවසක් වුණා. එයත් එක්ක මම ට්‍රැවල් කරන්න ලැබිච්ච එකට. ඉතින් ඕමාන් වලින් පස්සේ ඕමාන් වලින් බැස්සට පස්සේ නම් මට ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද ඇත්තටම මම මාර විදිහට ටයර්ඩ් වෙලා හිටියේ වෙද්දි. ඉතින් පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නේ මම හිතනවා මේක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. මොකද ගොඩාක් අය ඩිරෙක්ට් ෆ්ලයිට් වලට ගියාට ට්‍රාන්ස්ලේට් වල වෙන්නේ මොකද්ද කොහොමද මේ දේවල් ඉන්නේ හැටි ගොඩාක් අය දන්නේ නැහැ. ඉතින් මට හිතුණා ට්‍රාන්ස්ලේට් ෆ්ලයිට් එකක යනකොට ඒ දේවල් ගැන ටිකක් ඔයාලව දැනුවත් කරනවා නම් හොඳයි කියලා. දැන් ඔය මං ඕමාන් වලින් බැහැලා අපේ ගේට් නම්බර් එකටයි ඩියුටි ෆ්‍රී එකටයි යන ගමන් ඉන්නේ. ඇත්තටම ඒ රට ගොඩක්ම ලස්සනයි. එයාපෝට් එක ගොඩක්ම ලස්සනයි. ඉතින් ඒකෙන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම ඔය එකතු කරලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න දිගටම ආයෙත් ලස්සන වීඩියෝ එකක් එකතු වෙන්නම්. ඉස්සරහට ලංකාවේ ඉඳන් vlog ගේන බලාපොරොත්තුවක් වෙනවා. එහෙනම් thank you bye. පොඩ්ඩක් පෙන්නන්න බෝඩි පාස් එක නැත්තා. අර ගොල්ලන්ට